හෙලෝ අද ජනවාරි 1 වෙනිදා. ඉතින් මං හිතුවා පළවෙනි ව්ලොග් එක පන්සලෙන් පටන් ගන්න. අපි දෙන්නත් එක්ක හවස තමයි පන්සල් ගියේ. හැමෝම පන්සල් යන්නේ නැති කියලා හිතනවා. ඉතින් අපි දෙන්න අලුත් අවුරුද්දේ බුදුරජාණන් වහන්සේගෙනුත් බෝධීන් වහන්සේගෙනුත් ඉල්ලුවේ අපේ අලුත්ම බලාපොරොත්තු හැම දෙයක්ම සාර්ථක වෙලා හැමදාමත් අපිට ආදරෙන් නිරෝගීමත්ව ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් දැන් අපි දෙන්න මේ හදන්නේ ගෙදර යන්න. මේ ඉන්නේ අපි දෙන්න. ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාලා එහෙම මං හදන්නේ ඔයාලත් එක්ක අද මගේ ජර්නල් එක ලියන්න. ඉතින් මේ තියෙන්නේ මම පොඩියට පටන් ගත්ත මගේ ජර්නල් එක. මං 2025 අගෝස්තු වල තමයි මේ ජර්නල් එක මුලින්ම ලියන්න පටන් ගත්තේ. මම මේ අවුරුද්දට කියලා ජර්නල් එකට වෙනම පොතක් ගත්තේ නෑ. මම 2025 පටන් ගත්තේ අගෝස්තු වල නිසා මේ ජර්නල් එකේ තවත් පිටු තියෙනවා. මං හිතුවා මේ පොත ඉවර වුණාන් පස්සේ අලුත් එකක ජර්නල් එක පටන් ගන්නවා කියලා. ඉතින් මේ තමයි මම අද දවසේ ලැබිච්ච සියලුම දේවල් වලට දුක සතුට ඒ හැම දෙයකටම විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙන වෙලාව. මේ තමයි මගේ අද දවසේ හිතට සැනසෙල්ල ගේන වෙලාව. මේ ජර්නල් එක ලියන වෙලාව ගොඩාක් හිත නිවෙන වෙලාවක්. ඉතින් දැන් ජර්නල් එකත් ලියලා ඉවරලා නිදා ගන්න කලින් මගේ නයිට් ටයිම් රූටින් එක කරන්න තමයි මේ හදන්නේ. ලොකුවට නම් එහෙම රූටින් එකක් කරන්නේ නැහැ රැට. ඒ වුණාට මම මේ ලෝෂන් එක නම් ගානවා. මේක ලැක්ටෝ කැලමයින් එක. මේක මං ගත්තේ මූණ වේලෙනවට ගන්න. ඒ වුණාට දාඩිය පිපිලි රෑෂ් වලට එමත් මේක ගොඩාක් හොඳයි. පිටේ මගේ දාඩිය පිපිලි වගේක් තිබිලා මම මේක ගෑවා. එතකොට දාඩිය පිපිලි අඩු වුණා. ඒ වගේම මේක මේ ගොඩක් අර තික් ගතියයි. ඔයිලි ගතිය නම් නැහැ. එළියට යද්දි මේක ගාගෙන ගියාට දවල්ට එහෙම අවුවට මේකෙන් මූණ පිච්චෙන්නේ නැහැ. මම ගොඩක් වෙලාවට එළියට යද්දි මේක ගාගෙන යන්නේ. ඒත් කිසිම පිච්චිලාවත් අඳුර වෙලාවත් මූණ නැහැ. රැට ටිකක් වෙලා හැරිලා ඉන්න නිසාද කොහෙද මගේ ඇස් වටේත් නම් ටිකක් කළු වෙලා මම පුරුද්දක් විදියට ක්‍රීම් එහෙම ගාලි වෙලා මගේ මූණ චුට්ටක් චෙක් කරනවා. ඒ කියන්නේ පිම්පල්ස් මොනවද අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ තමයි මේ බලබලා ඉන්නේ. ක්‍රීම් එකත් ගාලි ඉවර වෙලා දැන් මේ හදන්නේ ලිප් බාම් එක ගන්න. මේක ජැනට් එකේ ස්ට්‍රෝබෙරි ලිප් බාම් එක. මේක මම ගත්තේ මගේ තොල් වේලෙනවට. මේකත් ඉතින් වරදක් නැහැ. ලිප් බාම් එක ගාලා ඉවර වෙලා මම පුරුද්දක් විදියට මේ වගේ අතේ චූටි ඇඟිල්ලෙන් තොල් හොඳට මසාජ් කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක ඉතින් ගාලා විතරක් මතනේ. ඒ දේවලුත් කරලා ඉවර වෙලා මම මේ හදන්නේ මගේ කොණ්ඩේ පීර ගන්න. මේ තියෙන්නේ මම කොණ්ඩේ පීරන්නේ මෙන්න මේ පනාවෙන්. මෙන්න මේකට කොණ්ඩේ ගැට ගහලා තිබ්බත් ඉක්මනට ගැට කැඩෙනවා. එතකොට කොණ්ඩේ කැඩෙන්නේ නැතුව පීර ගන්න පුළුවන්. චූටි හීනි දැටි පනාවලින් පීරනට වඩා මේ වගේ මහත පනාවකින් පීරද්දි කොණ්ඩේ අනේක ඉතින් පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. මේ වගේ කොණ්ඩේ ගොතලා නිදාගත්ත දවසට මට උදේට ගැට කඩන්න ඕනේ නැහැ. එතකොට කොණ්ඩේ මෙහෙ ගෑවෙන්නේ නැහැ නිදාගත්තේ හරි කරදරයි නැත්තම්. ඊටත් වඩා ලේසි ඉතින් මේ වගේ කොණ්ඩේ ගොතලා නිදා ගන්න එක. ඔයාලට මතක් කරන්න ඕනේ මගේ කලින් channel එක Beauty with Ashi ඒක තාම තියෙනවා. ඒ channel එකේ මගේ මේකප්ස් වීඩියෝ ඒ වගේ දේවල් තමයි මම ගෙනල්ලා තියෙන්නේ. මම beauty culture පැත්ත ඉගෙන ගත්ත නිසා ඒ වගේ වීඩියෝ ඒකේ තියෙනවා. මේ channel එක මම life එකේ වෙන දේවල් ඔයාලට share කරගන්න තමයි හැදුවේ. මේ බලන්නකෝ මගේ ලොකු pimple එක දෙක තුනක් දාලා තියෙනවා. ඉතින් යාළුවනේ අදට ගිහින් එන්නම්. ඊළඟ දවසෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් ගිහින් එන්නම්. බයි.